හරි. ඒ තමයි කොහොමද ඒගොල්ලෝ මුදල් හුවමාරු කරගන්නේ කියන එක සහ ඒ වගේම කොහොමද ඒ ප්‍රොඩක්ට් ටික හරි වෙලාවට ලබා ගන්න කියන එක. දැන් ලංකාවේ වගේ නම් සල්ලි දීලා ඒ මොහොතේම එයාට ඒ ටික අරගෙන යන්න පුළුවන්. නමුත් ඇල්බර්ට් ඉන්නේ එංගලන්තේ. එතකොට එයාට ඒ මොහොතේ ඒක ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේක ටිකක් පොඩි ව්‍යාපාරයක්. ඉතින් ඒ නිසා එකපාරට සල්ලි දාන්නත් පොඩ්ඩක් ඒගොල්ලන්ට බයයි. මොකද අලුත් ව්‍යාපාරයක්, ආහපු නැති ව්‍යාපාරයක්. ඒ අදාළ කරන ෂිප්මන්ට් එක ඒ රටට යන්නත් සති කීපයක් යනවා. ඉතින් යම් කිසි විදියකින් වංචාවකට ලක් වෙන්නත් හැකියාව තියෙනවා. දැන් ඇල්බර්ට් පළවෙනියටම සල්ලි ටික දැම්මොත් එයාට ෂිප්මන්ට් එක ආවේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේක ලොකු මුදලක්නේ. ඉතින් මේක බැංක් account එකට දාලා එයාට බලාගෙන ඉන්නකොට කිසිම වගකීමක් නැතුව බලාගෙන ඉන්න කැමති නැහැ. ඉතින් මේ ප්‍රශ්නය මේ අවස්ථාවේදී ඇති වුණ දෙයක් විතරක් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාමේදී ඇති වුණ ගැටලුවක්. මේකට විසඳුමක් විදියට තමයි ණයවර ලිපි කියන දේ ලෝකෙට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේකට අවුරුදු 100 ගානක ඈත අතීතයක් තියෙනවා. විදේශ රටවල් දේශ ගවේෂණයේ නිරත වෙන කාලෙම වගේ තමයි මෙන්න මේ විදිහේ ණයවර ලිපි කියන දේ ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඉතින් ඒක අදටත් අපනයනකරුවන්ගේ ප්‍රධානතම මුදල් හුවමාරු මාධ්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් පේනවා මේක කොච්චර වටින සංකල්පයක්ද සහ ක්‍රමවේදයක්ද කියන එක. අද අපි කතා කරන්න යන්නේ මේ ණයවර ලිපි ගැන. ඔයගොල්ලෝ මේ වෙනකොට ණයවර ලිපි එහෙමත් නැත්නම් letter of credit සරලව කිව්වොත් LC කියන එක ඔයගොල්ලෝ කොහෙදි හරි අහලා ඇති. විශේෂයෙන්ම වාහන ආනයනය කරනකොට මේ LC එකකින් සල්ලි ගෙවනවා කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් ඇත්තටම ගෙවන එක අපිට කරන්න ලේසි. නමුත් අපි මුදල් ලබා ගන්නකොට එතනදී ඔහුට ඉදිරිපත් කරන දේවල් වලදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒකයි LC එකක් ගැන විශේෂයෙන්ම අපනයනකරුවෙක් ඉතාම හොඳින් දැනගෙන ඉන්න ඕන වෙන්නේ. හරි අපි බලමු කොහොමද මේ පේමන්ට් එකේ ප්‍රශ්නේ විසඳගත්තේ කියලා. කොහේ හරි ලෝකේ පේන්නේ නැති පැත්තක යම්කිසි වටිනා නිෂ්පාදනයක් තියෙනවා. ඒ නිෂ්පාදනය ගෙන්න ගන්නත් ඕන. ඉතින් ඒ ලොකු මුදල එකපාර දාන්නේ නැතුව දෙගොල්ලන්ටම ආරක්ෂිත විදියට ගනුදෙනු කරන්න පුළුවන් විදියට හදපු ක්‍රමවේදයක් තමයි මේ LC එකක් කියලා කියන්නේ. කොහොමද මේ ක්‍රමවේදය හැදිලා තියෙන්නේ? කොහොමද මේකෙන් ගැනුම්කරුවාගේම විකුණුම්කරුවා ආරක්ෂා වෙන්නේ? ඒගොල්ලෝ බය නැතුව මේ ඩීල් එක කරන්නේ කොහොමද කියන එක අපි දැන් කතා කරමු. ඉතින් මෙතනදී මේ පාර්ශව දෙක අතරට තවත් පාර්ශව දෙකක් එකතු වෙනවා. ඒ තමයි දැන් ගැනුම්කරුගේ පැත්ත සහ විකුණුම්කරුගේ පැත්ත විදිහට සමන් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඇල්බර්ට් ඉන්නවා. ඊට අමතරව මෙතන තවත් පාර්ශව දෙකක් සම්බන්ධ වෙනවා. ඒ තමයි සමන්ගේ බැංකුව සහ ඇල්බර්ට්ගේ බැංකුව. එතකොට දැන් ව්‍යාපාරයට අදාළ කරන බැංක් account එකක් තියෙනවනේ. අන්න ඒ account එක තමයි මෙතනදී අදාළ වෙන්නේ. ඒකට අදාළ කරන බැංකුව. එතකොට මෙන්න මේ පාර්ශව හතරම එකග වෙලා යම්කිසි ගිවිසුමක් සකස් කරගන්නවා. මේ ගිවිසුම නිසා තමයි මේ පාර්ශව දෙකම රැකෙන්නේ. මේ පාර්ශව දෙකටම බය නැතුව ගනුදෙනුව කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ මේකයි. සමන් මුලින්ම එයාගේ ෂිප්මන්ට් එක එංගලන්තයට යවනවා. එයාගේ පැකේජ් එක හදලා සම්පූර්ණයෙන්ම ඒ නිෂ්පාදනය පැකින් කරලා හොඳට ඉන්ෂුරන්ස් කරලා එයා නැව් මාර්ගයෙන් යවනවා. හැබැයි මේක එංගලන්තයට අදාළ කරන ඒ වරායට ගියාට ඇල්බර්ට්ට මේක එකපාර ෂිප්මන්ට් එක එළියට ගන්න බෑ. මොකද ඒකට එයා යම්කිසි ඩොකියුමන්ට් ටිකක් බාර දෙන්න ඕන. දැන් ඒක එංගලන්තේ වරායට ආවා. ඒ වරායට ආවට තාමත් ඒක ක්ලියර් කරගන්න බෑ. ඒ ක්ලියර් කරගන්න නම් එයාට යම්කිසි ඩොකියුමන්ට්ස් කීපයක් ඒ අදාළ වරායට බාර දෙන්න ඕන. දැන් මේ ඩොකියුමන්ට් ටික තියෙන්නේ ඇත්තටම සමන් ගාව. ඒක ෂිප්මන්ට් එකක් කරද්දිම
සකස් කරන එකක්. අන්නේ ඩොකියුමන්ට් එක ලබා දුන්නොත් තමයි ඇල්බර්ට් එක ක්ලියර් කරගන්න පුළුවන් වෙන්නේ. සමන් කරන්නේ මොකද්ද? මේක එයාගේ බැංකුවට දෙනවා. ඒ බැංකුව ගැනුම්කරුගේ බැංකුව. ඒ කියන්නේ එංගලන්තේ තියෙන බැංකුවට, ඇල්බර්ට්ගේ බැංකුවට මේක දෙනවා. දැන් මේ පැකේජ් එක ක්ලියර් කරගන්න අවශ්‍ය කරන ලියවිලි ටික තියෙන ඇල්බර්ට්ගේ බැංකුවේ. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් ටික ලබා ගන්න නම් එයා අදාළ කරන පේමන්ට් එක බැංකුවට ලබා දෙන්න ඕන. එතකොට තමයි ඒ ඩොකියුමන්ට් එක අරගෙන එයාට ප්‍රොඩක්ට් එක ක්ලියර් කරගන්න පුළුවන් වෙන්නේ. එතකන් අර ප්‍රොඩක්ට් ටික සම්පූර්ණයෙන්ම සේෆ් විදියට වරායම තියනවා. ඒක යට ක්ලියර් කරගන්න බෑ. අවශ්‍ය වුණොත් ඒක නැවත නිෂ්පාදකයාට ලබා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදියට තමයි මේ ණයවර ලිපි කියන ක්‍රමය වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම මීට වඩා තව ගොඩාක් දේවල් මේක කතා කරන්න තියෙනවා. දැන් ගොඩක් වෙලාවට බහුතරයක් කරන දේ තමයි ෆුල් පේමන්ට් එක එකපාර ගන්නේ නැතුව 10%ක් 20%ක් පළවෙනියට අරගන්නවා. මොකද දැන් ෂිප්මන්ට් එකට සහ හැන්ඩ්ලින් වලටත් යම්කිසි ගාස්තුවක් අය වෙනවා. අන්න ඒ නිසා 10%ක් 20%ක් වගේ ප්‍රමාණයක් පළවෙනියට ලබා ගන්නවා. ගැනුම්කරු එක ගෙව්වට පස්සේ තමයි ෂිප්මන්ට් එක යවන්නේ. ඊට පස්සේ දෙගොල්ලන්ටම යම්කිසි විශ්වාසයක් තියෙනවා. ෂිප්මන්ට් එක කළාට පස්සේ ඉතුරු කොටස කරනවා වරායට පැමිණියාට පස්සේ. එතකොට මෙන්න මේ විදිහට තමයි LC එකක් හරියටම වැඩ කරන්නේ, ගනුදෙනු කරන්නේ මෙන්න මේ ක්‍රමයට. ඉතින් මෙතනදී කිසිම වංචාවක් කරන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද බැංකු දෙකක් අතර බැංකු දෙයක් කියන්නේ ලෝකෙ ලොකු වගකීමක් තියෙන ආයතන දෙකක්. එතකොට සමහර අවස්ථාවලදී මේ එකඟතාවය හදා ගන්නවා ගැනුම්කරු මුදල් ගෙව්වත් නැතත් බැංකුව විසින් අදාළ කරන මුදල ගෙවිය යුතුයි කියලා. අන්න එහෙම කොන්දේසි හදා ගන්න පුළුවන්. මේක ඇග්‍රීමන්ට් එකක්නේ. එතකොට ඒ පාර්ශව හතරට කැමති විදියට හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉහළ වටිනාකමක් තියෙන ඒවා. එහෙම නිෂ්පාදනයක් ගත්තොත් ගැනුම්කරුට වරායට ආවට පස්සේ ප්‍රතික්ෂේප කරන්න බෑ මුදල් ගෙවන එක. ඒක ගිවිසුම පටන් ගන්න තැනේදීම ගිවිසුමේම සඳහන් කරනවා. එතකොට ගැනුම්කරුගේ බැංකුව විසින් ගැනුම්කරුගේ තියෙන ෆික්ස් ඩිපොසිට් එකක් හරි මොකක් හරි වත්කමක් අපේට තියාගෙන කියනවා වරායට බාණ්ඩ ආවට පස්සේ අනිවාර්යයෙන්ම අපි පේමන්ට් එක කරනවා කියලා. එතකොට ඊට පස්සේ ගැනුම්කරුට කියන්න බෑ මම දැන් ගන්නෑ කියලා. ඔය වගේ කොන්දේසි සකස් කරගන්න පුළුවන් බොහොම නිදහසේ. ඉතින් මේ වගේ කොන්දේසි තියෙන නිසා දෙපාර්ශවයටම බය නැතුව ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අපි හදාගන්න ඇග්‍රීමන්ට් එකට පාර්ශව හතරම එකඟතාවයටපත් වෙනවා. ඊට පස්සේ තමයි මේක LC එක බවට පත් වෙන්නේ. එතකොට කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. නීති ඉදිරියට ගියත් බොහොම පැහැදිලිව ඒ අදාළ කරන ඇග්‍රීමන්ට් එකට අදාළ කොන්දේසි වලට යටත්ව තමයි තීන්දුව හම්බ වෙන්නේ. ඉතින් මෙහෙම තමයි ගනුදෙනු කිරීම සිද්ධ වෙන්නේ. ඇත්තටම LC එකක් හරහා ගනුදෙනු කරනකොට එහෙම ගැටලු ඇති වෙන්නේ නැතිම තරම් බොහොම කලාතුරකින් තමයි ගැටලු ඇති වෙන්නේ. මොකද මේකේ ගිවිසුම පැහැදිලි, නීතිය ඉදිරියට ගියාම තියෙන තීන්දුව පැහැදිලි. එතකොට කවුරු හරි ගැනුම්කරුවෙක් LC එකක් හරහා ගනුදෙනු කරන්න කැමති වෙනවා කියන්නෙම ඒක ලෙජිටමේට් ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් විදිහේ ගනුදෙනුවක් කියලා විකුණුම්කරුට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද වෙනත් ක්‍රම වගේ නෙමෙයි මේ ක්‍රමයට එකතු වෙන්නේ එකඟ වෙන්නේ නීත්‍යානුකූල සැබෑ ගනුදෙනුකරුවෙක් විතරයි. ඉතින් මෙහෙම තමයි අපි සාමාන්‍ය ගනුදෙනු කරන්නේ. මේක ඇතුළේ තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට මේකේ ආරක්ෂාව පැත්තේ, බැංකුවක් තෝරගන්න එක පැත්තේ, කොන්දේසි හදාගන්න එක, shipping terms වගේ තව කතා කරන්න පැති ගොඩක් තියෙනවා. මේක ඇත්තටම තියෙන ලොකු වාසියක් තමයි ලොකු පිරිවැයක් යන්නේ නැති එක. යට ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. මේකේ ඔන්ලයින් ක්‍රමවේද කියලා එහෙම කොම්ප්ලිකේටඩ් දේවල් මොනවත් නැහැ. බොහොම සරල ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඔයාලට බැංකුවත් එක්ක කතා කරගෙන කරන්න පුළුවන්. බැංකු හරි කැමති, විශේෂයෙන් ලංකාවේ බැංකු කැමති බොහොම පැනලා මේ LC එකකින් සල්ලි ගන්න කටයුතු කරන්න. මොකද ඩොලර් වලින් ඉන්කම් එක හම්බෙන්නේ. ඉතින් එතන ඒගොල්ලන්ටත් පොඩි ලාභයක් තියෙනවා. හරි. ඉතින් LC එක සම්බන්ධයෙන් කොටස් දෙක අපි ඉක්මනට අරගෙන එන්න. මේ පළවෙනි කොටසේ යම්කිසි මූලික අදහසක් දෙන්නයි අපිට ඕනුනේ.
මේ සම්බන්ධයෙන් මම කරපු තව channel එකේ කරපු පැහැදිලි වීඩියෝ එකක් තියෙනවා. ඇනිමේෂන් එකක් එක්ක කරපු එකක්. මම ඒකත් දාන්නම්. ඔයගලන්ට තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් ඒකේ. අපි එහෙමනම් මේකේ දෙවෙනි කොටසෙන් හම්බ වෙමු. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකෙන් දාන්න. එහෙනම් අපි ගිහින් එන්න.